හොඳයි ඉතින් කෘෂි නිවුස් සමග සිටින අපේ ආදරණීය හිතවතුනි ඔන්න ඔබට 105 පොලියට කෘෂිකාර්මික ශ්‍රේෂ්ඨයෙන් ජීවිතය සාර්ථක කරගන්න කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒ වගේම ඔබ පවත්වාගෙන යන කෘෂි ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ ගැන තමයි ඉක්මනින්ම තොරතුරු කියන්න බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් මෙහෙමයි තොරතුරු සඳහන් වෙන්නේ. කෘෂිකර්ම ශ්‍රේෂ්ඨයෙන් නිරත වන ඔබට දැන් විශේෂ අවස්ථාවක් අඩු පොලේ කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයක් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව ඒකබද්ධව තිරසර කෘෂි වැඩසටහන FSSP වැඩසටහන යටතේ තමයි මේ ණය වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මේ යටතේ කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමය මේ වෙනකොට ආරම්භ කළා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ණය ක්‍රමය සුවිශේෂී වෙන්නේ මේකෙදී 5% පොලියක් තමයි 5% වාර්ෂික පොලියක් තමයි අය කිරීම සිද්ධ වෙන්නේ. හරි. මේ යටතේ ඔන්න ණය වර්ග දෙකක් ඔබට ලබා ගන්න පුළුවන්. ආකාර දෙකකට ණය ලබා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි පුද්ගලික ණය. ඒ යටතේ රුපියල් මිලියන 5ක් දක්වා ඔබට ණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගොවි කණ්ඩායමක් විදියටත් ඔබට ණය ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ කණ්ඩායමක් විදියට ලබා ගන්නකොට එක සමාජිකයෙකුට ලක්ෂ 5ක් දක්වා තමයි ණය ලබා ගන්න අවස්ථාව ඉඩකඩ උදා වෙන්නේ. ඊට පස්සේ ණය ලබාගත හැකි ශ්‍රේෂ්ඨ ඒකත් ඔබට වැදගත් ණය ලබාගත හැකි ශ්‍රේෂ්ඨ විදියට තියෙනවා කෘෂිකාර්මික වගාවන් ඒ වගේම කෘෂිකාර්මික උපකරණ යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න ඒ වගේම ආහාර සැකසීමේ තාක්ෂණයට ඔබට මේ ණය ලබා ගන්න පුළුවන් ඊට අමතරව හරිත තාක්ෂණ භාවිතය ආනයනය ඒ වගේම අපනයනය ආරමුණු කරගත්ත කෘෂි ව්‍යාපාර වෙනුවෙන් මේ ණය ලබා ගන්න පුළුවන් පශු සම්පත් සංවර්ධනය ඊට අමතරව මෙරදිය දීවර කර්මාන්තය සහ කෘෂි සංචාරක ශ්‍රේෂ්ඨය ඇග්‍රෝ ටුවරිසම් මෙන්න මේ ශ්‍රේෂ්ඨ සඳහා තමයි ඔබට මේ ණය මුදල් ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි ඔබේ ගොවිතැන් කටයුතු සහ කෘෂි ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට හෝ ඔබට අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේ ණය මුදල ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේක සීමිත අවස්ථාවක්. ඇප්ලයි කරන අනුපිළිවෙලට තමයි ණය මුදල ලබා දෙන්න කටයුතු කරන්නේ. ඉතින් මේ සම්බන්ධව වැඩිදුරටත් තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් මම ඒකට ලින්ක් එකක් දානවා. ඒ ලින්ක් එක ක්ලික් කරලා ඔබට වෙබ්සයිට් එකට ගිහිල්ලා තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේකට අදාළ ආයුධම්පත ඔබට one click download කරගන්න පුළුවන්. මම ඒකටත් ලින්ක් එක දානවා description එකට. ඒ වගේම ඔබට වැඩිදුරටත් තොරතුරු ලබා ගන්න දුරකථන අංකයක් තියෙනවා. ඒ තමයි 01112 මෙන්න මේ දුරකථන අංකයෙන් ඔබට වැඩිදුරටත් තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ආදරෙයි ඔබ සියලුම දෙනාට.